ඔයාට ඩොකියුමන්ට් එක එව්වද? අද වැඩේ ඉවර කරේ නැත්තම් මැනේජර්ගෙන් අහගන්න වෙන්නේ. නැහැ අනේ මම මේ වෙන වැඩක හිර වෙලා ඉන්නේ. මොකද්ද ප්‍රශ්නේ? නැහැ අර නිවුස් වලට කිව්වනේ මේ ළඟදී අවුරුදු 18ට වැඩි හැමෝටම ටින් එකක් ඕන කියලා. සමහර අය කියනවා ටින් එකක් මදි පින් එකකුයි ඩින් එකකුයි ඕන කියලා. මොකද්ද අනේ මේ ටින් පින් ඩින් කියන්නේ? ඒකද ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මං කියලා දෙන්නම්කෝ. පින් එකක් නැත්තම් ටැක්ස් පේ අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් කියලා කියන්නේ බදු ගෙවන කෙනා අඳුර ගන්න තියෙන අංකේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහාම e-සේවා කියලා කොටසක් තියෙනවා. මෙතනින් තමයි අපි බදු වලට ලියාපදිංචි වෙන්නේ. ඒ වගේම අපේ රිටර්න් එක සබ්මිට් කරන්නේ. එතන තියෙනවා අපි සම්පූර්ණ කරන්න ඕනේ පියවරවල් කීපයක්. ඒ ටික කරාම පින් එක ඊමේල් එකට එනවා. නැත්තම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහිල්ලත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඕකද ඔය ටින් එක කියන්නේ. එතකොට පින් එකක් කියන්නේ මොකද්ද? පින් එකක් නැත්තම් පර්සනල් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් කියලා කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ e-සේවා පාවිච්චි කරනකොට අපේ account එකට log වෙන්න තියෙන අංකය. එතකොට මේක ගන්නත් IRD වෙබ්සයිට් එකට ගිහාම සම්පූර්ණ කරන්න ඕනේ පියවරවල් ටික තියෙනවා. ඒ ටික කරපුවාම ටින් එක වගේම පින් එකත් අපේ ඊමේල් එකටම එනවා. එහෙමද? එහෙනම් ඒක කරලා බලන්න ඕන. එතකොට ඔය දෙක තිබුණාම ඇද්ද? මට ඩින් එකකුත් ඕනද? බදු ගෙවන කෙනා අඳුරගන්න ටින් එකක් තියෙනවා වගේම බදු ගෙවන කෙනාගේ ලියකියවිලි අඳුරගන්න ඩින් එකක් නැත්නම් ඩොකියුමන්ට් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් තියෙනවා. ඒක ඇත්තටම ඕනේ වෙන්නේ බදු ගෙවන්න ගියාම ඒ දෙන ෆෝම් එකේ ෆිල් කරන්න. මෙහෙමයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන හැමෝම බදු ගෙවන්න ඕනේ නැහනේ. තමන්ගේ ආදායම බදු සීමාවෙන් එහාට ගියොත් තමයි බදු ගෙවන්න සිද්ධ වෙන්නේ. හරි. thank you අනේ. දැන්නේ තේරුනේ. තේරුණා නම් ඒ ඇති. මේ ඒක නෙවෙයි. දැන්වත් අර ඩොකියුමන්ට් එක ගෙවන්නකෝ.